කොහොමද? ඉතින් අද අපි පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඉන්නේ. මේ අද හොඳට අවුව වැටිලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි පොඩ්ඩක් ආවා එළියට ඇවිදින්න. බලන්නකෝ අපේ ආච්චි අල්ලපු ගෙදර ආච්චි ඔක්කොමලා එක් කරගෙන අපි ඉතින් ආවා පොඩ්ඩක් එළියට. මෙතන පොඩි පාක් එකක් තියෙන්නේ, චිල්ඩ්‍රන් පාක් එකක්. ඒ වුණාට ඉතින් කවුරුත් නැහැ, අපි තමයි දැන් ඉන්නේ. පේනවනේ. තාම මේ සයිප්‍රස් වලට මේ අවුව කියන්නේ සීතල තදට නැහැ. තියෙන්නේ පොඩ්ඩක් මේ තාම රස්නේ. අද කියලා තියෙනවා මේ අද හිටව මෙහෙට අර ලංකාවට වගේ ලොකු සුළුසුලඟක් එනවා කියලා. අපි ඒකත් බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඉතින් සුළුසුලඟ එනවා නම් බලාපොරොත්තු වෙන්නත් එපා. ඉතින් මෙහෙම තමයි. අපි මෙතන ඉන්නවා. ඉඳලා පොඩ්ඩක් මේ බිස්කට් එකක් කාලා කෝපි එකක් එහෙම බීලා ඉතින් අපි ගෙදර යනවා. ඒක හරි ලස්සනයි, හරි නිදහස්. මේ කර්පන්ටයින් ගහක් තියෙන්නේ. පේනවද ලස්සන? සාමාන්‍යයෙන් මේ රටේ මේ කර්පන්ටයින් ගස් තියෙනවා. කාර්පන්ටයින් මොකද්ද මන්ද ඔය නම් දෙකම කියනවා. මේ බලන්න මල් දලු දානවා. මෙහෙ තියෙනවා ගොඩක්. මේ ලංකාවේ තියෙන ගස් වලින් මම දැකලා තියෙන මේ රටේ තියෙනවා තව මේ කැලණිතිස්ස අපේ ලංකාවේ තියෙන මල් ගහ ඒක තියෙනවා. මේවත් නම් ලංකාවේ තියෙනවා මං හිතන්නේ. මේ මල් තියෙනවා. අර පේනත් කැලණිතිස්ස ගහ. මේක තමයි කැලණිතිස්ස ගහ. ඒකේ මලුත් තියෙනවා. බෝගන් විලා තියෙනවා. පාට බෝගන් විලා තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන ගස් වලින් ඒව තමයි මෙහි තියෙන්නේ, දැකලා තියෙන්නේ. අර පේනත් පොඩි ළමෙක් ඇවිල්ලා ඉන්නවා ප්ලේ ග්‍රවුන්ඩ් එකේ. ප්ලේ බෝයි ඇවිල්ලා ඉන්නවා ප්ලේ කරන්න. පේනවනේ. ඉතින් මේ ආච්චිලා දෙන්නත් ඉන්නවා අතන. ඉඳගෙන ඒව තමයි. මේ දැන් මේ ගස්වල එහෙම කොළ හැලෙනවා කාලේ. ඒ කියන්නේ අර සීතල පටන් ගන්නකොට මේ ගස්වල කොළ හැලෙනවනේ. දැන් ඒ කොළ හැලිගෙන තමයි එන්නේ. සීතල ඉවරනහම තමයි මේවා අපහු දලු දාන්නේ. මේ මෙතන පොඩි රෙස්ටුරන්ට් එකක් තියෙන්නේ. හවසට තමයි මෙතෙන්ට කට්ටිය එන්නේ. දැන් කවුරුත් නැහැ අද. මේ අපි ඊයේ නම් ආවා. එතකොට නම් කට්ටිය හිටියේ. අපි කෝෆි එහෙම මෙතන බීලා ගියේ. එහා පැත්තේ තියෙන කාර් පාක් එකක්. පේනවනේ හරි ලස්සනයි. මේ පැත්තේ හරි නිදහස්. අර එහා පැත්තෙන් පේනවාද අර සුදු පාට වහලට උඩින් පේනවා අර ලිය ගහක්. ඒක තමයි ඉතින්. තව ටිකකින් ඉතින් අපි යන්න ඕනේ. ආච්චිත් එක්ක කෝපි එකක් බොන්න ඕනේ. ඉතින් කෝපි එකක් බොන්න අද කඩේ වහලා. කෝපි අපි ගෙදරින් ගෙනාවා, බිස්කට් ගෙනාවා, ඔරේන්ජ් ගෙනාවා. එතකොට මේ වතුර තමයි ගෙනාවා. ඉතින් කෝපි බොන්න කඩේ වහලා. දැන් කෝපි හදාන්න තැනක් නැහැ. අපි බලන මේ ළඟපාත කොහෙද තියෙනවද කියලා. තිබුණොත් ගන්නවා. අරගෙන දීලා යනවා. ඉතින් හරි නිදහස්. ඒ කියන්නේ මේ හැමදාම මේ ලස්සන විඳ ගන්න නැහැ. මොකද තව ටික දවසකින් මෙහෙට සීතලයි. ඒතුළු අපිට එළියටවත් එන්න බෑ. හවස 2:00 3 වෙනකොට කරවල වෙනවා. ගොඩක් සීතලයි. ඒ හින්දා ඉතින් අපි දැන් උඩරින්ම විඳිනවා ඉතින්. තව ටික දවසකින් එතකොට සීතලහම ගේ ඇතුළටම වෙලා ඉන්න ඕන. එන්නත් බෑ. ඉක්මනින් රැ වෙනවා. ගොඩක් සීතල කාලෙට ඉතින් එළියට එන්නෙත් නෑනේ මෙයාලා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ මගේ channel එක බලුවට ගොඩක් ස්තුතියි. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. පුළුවන් විදිහට ආයෙත් වීඩියෝ කරන් එන්න එහෙනම්. ඔයාලට ගොඩක් ස්තුතියි.